ඉහළට යන්න ඕන නම් අපි අනිවාර්යෙන් වර්ධනය වෙන මානසික මට්ටමකට එන්න ඕන. සම්බන්ධතාවවලදී ගොඩක්ම වැදගත් වෙනවා මේ ස්ථාවර මානසික මට්ටමින් ඈත් වෙන එක. විශේෂ කාරණාවක් ඔයාලට කියන්න තියෙනවා. සුබ දවසක් ඔයාලට. ඔන්න අද අරන් ආවා අලුත්ම පොතක්. කැරෝල් එස් ඩ්වෙග්ගේ මයින්ඩ්සෙට් කියන පොත තමයි අද ඔයාලට අරන් ආවේ. ඉතින් ආලත් අවුරුද්දේ අලුත් පොතක් අරන් ආවා. කාලෙකින් වීඩියෝ එකක් දාන්න බැරුණා. ඉතින් අද තමයි අපිට වීඩියෝ එකක් කරගන්න පුළුවන් උනේ. ડોક્ટર කැරෝල් එස් ඩ්වෙග්ගේ මයින්ඩ්සෙට් නැත්නම් සාර්ථකත්වයේ විශිෂ්ට පියවර කියන පොත තමයි අද අරන් ආවේ. ජීවිතේ සාර්ථක කරගන්න කියවන්න ඕන පොතක් තමයි මේ. වාගේ මානසිකත්වයේ දෙකක් ගැන මේකේ කතා වෙනවා. එකක් තමයි ස්ථාවර මානසික මට්ටම. ඒ වගේම අනිත් එක තමයි වර්ධනය වෙන මානසික මට්ටම. ඉතින් මේ පොතෙන් අපිට කියලා දෙන විශේෂිතම දේ තමයි අපි කොහොමද ස්ථාවර මානසික මට්ටමක් තියෙනවා නම් අපි ඒක වර්ධනය වෙන මානසික මට්ටමක් දක්වා වැඩි දියුණු කරගන්නේ සහ ඒ වර්ධනය වෙන මානසික මට්ටමක් ඇති වුණාම අපි කොහොමද ජීවිතය අපි සාර්ථක කරගන්නේ කියන එක ගැන සවිස්තරාත්මකව මේ කතා කරනවා. ස්ථාවර මානසික මට්ටමක ඉන්න කෙනෙක්ට ගොඩක් දියුණු වෙන්න ගොඩක් අමාරුයි සහ ඒකට ගොඩක් කාලයක් යනවා. ඒ කියන්නේ ස්ථාවර මානසික මට්ටමක් තියන අය හිතන විදිය ගොඩක් පටුයි. ඉතින් මේ මානසික මට්ටම අපිට වෙනස් කරගන්න ඕන ජීවිතය සාර්ථක කරගන්න නම් අපිට අපේ ස්ථාවර මානසික මට්ටම වර්ධනය වෙන මානසික මට්ටමකට ගෙන්න ගන්න ඕනේ. ඉතින් අපේ ජීවිතේ මේ ස්ථාවර මානසික මට්ටමේ සහ වර්ධනය වෙන මානසික මට්ටමේ දේවල් කවලමේ තියෙනවා. ඉතින් අපි කොහොමද ස්ථාවර මානසික මට්ටම අපි අඩු කරගෙන වර්ධනය වෙන මානසික මට්ටමකට අපේ මේ මනෝභාවය ඒක ගෙන්න ගන්න කොහොමද කියන එක මේකේ විස්තරාත්මක සඳහන් වෙනවා. ඉතින් මේක මම ඔයාලට සාරාංශයක් විදිහට කියන්නම් මේකේ තිතුලාන්තේ අඩංගු වෙන දේවල්. ඉතින් මුලින්ම මේක සඳහන් වෙනවා මේ මානසික මට්ටම් දෙක ගැන. ඒ කියන්නේ ස්ථාවර මානසික මට්ටම කියන්නේ මොකක්ද? වර්ධනය වෙන මානසික මට්ටම කියන්නේ මොකක්ද කියලා. ඉතින් ඒකෙන් ඔයාලට හොයාගන්න පුළුවන් ඔයාලගේ තියෙන ගති ලක්ෂණත් එක්ක අපිට තියෙන ස්ථාවර මානසික මට්ටමක්ද වර්ධනය වෙන මානසික මට්ටමක්ද කියලා. වර්ධනය වෙන මානසික මට්ටම් තියෙන අයගේ උදාහරණ ස්ථාවර මානසික මට්ටමේ ඉන්න අයගේ උදාහරණත් එක්ක ඒකේ වෙනම සඳහන් කරලා තියෙනවා. ව්‍යාපාර දියුණු කරගන්නේ කොහොමද? අපේ මිල මුදල් වැඩි කරගන්න මේ වර්ධනය වෙන මානසික මට්ටම භාවිත කරන්නේ කොහොමද? මේකේ තව උදාහරණ දාලා තියෙනවා. ජීවිතේ කියන්නේ සාර්ථක කරගත්ත ව්‍යාපාරිකයන් ස්ථාවර මානසික මට්ටමක ඉඳලා තමන්ගේ ව්‍යාපාර අවුල් කරගෙන බිඳුවටම වටගත්ත ව්‍යාපාරිකයන් ගැන මේකේ තියෙනවා. ආයතන ප්‍රධානීන් එයාලගේ ස්ථාවර මානසික මට්ටම නිසා එයාලගේ ආයතන කඩාගෙන වැටෙන විදිහ තියෙනවා. ඒ වර්ධනය වෙන මානසික මට්ටමක් තියෙන කෙනෙක් ආයතනය අරගෙන ඒක දියුණු කරපු විදිහ ගැන මේක වෙනම සඳහන් වෙනවා. සම්බන්ධතාවවලදී ආදරය වෙන දේවල් වලදී කොහොමද මේ ස්ථාවර මානසික මට්ටම වැඩ කරන්නේ? ඒත් එක්කම වර්ධනය වෙන මානසික මට්ටමක් ඇයි ඕන වෙන්නේ අපි සම්බන්ධතාවයක් යහපත්ව පවත්වාගෙන යන්න කියන දේත් මේක සඳහන් වෙනවා. සම්බන්ධතාවවලදී ගොඩක්ම වැදගත් වෙනවා මේ ස්ථාවර මානසික මට්ටමෙන් ඈත් වෙන එක. අපේ පාර්ට්නර් වර්ධනය වෙන මානසික මට්ටමක් තියෙන කෙනෙක් ලක්ෂණ වැඩි නම් වර්ධනය වෙන මානසික මට්ටමක අපේ පාර්ට්නර්ගේ අපි ස්ථාවර මානසික මට්ටමක ඉන්නවනේ. එතකොට එතනදී ඒ සම්බන්ධය ගොඩක් ඉස්සරහට යන්නේ නැහැ. ඒක නැවතින්න ගොඩක් ඉඩ තියෙනවා. ඉතින් ඒ වගේ අවස්ථාවලදී අපි කොහොමද ක්‍රියා කරන්න ඕන මේ වර්ධනය වෙන මානසික මට්ටමකට අපේ මනස හදාගෙන කොහොමද අපි සම්බන්ධතාවයේ සාර්ථකව ඉස්සරහට ගෙනියන්නේ කියන දේ මේක සඳහන් වෙනවා. දෙමාපියෙක් වෙනවා නම් ඔයා නැත්තම් ගුරුවරයෙක් වෙනවා නම් ඒත් එක්ක පුහුණුකරුවෙක් නම් ඒ හැමෝටම මේ වර්ධනය වෙන මානසික මට්ටම වැදගත් වෙනවා සහ ඒ මනෝභාවයට කොහොමද පැමිණෙන්නේ කියන එක මේකේ පියවර වශයෙන් සඳහන් වෙනවා. ඒ කියන්නේ ස්ථාවර මානසික මට්ටමේ දේවල් අයින් කරගෙන ඒ දේවල් නැති කරගෙන පිරිසිදු කරගෙන අපි මානසික මට්ටම වර්ධනය වෙන මානසික මට්ටමකට හදාගෙන අපි ඉන්න ශේෂ්ත්‍රය ඉහළටම යන්නේ කොහොමද කියන එක ගැන මේක සඳහන් වෙනවා. අවසාන වශයෙන් සඳහන් කරලා තියෙන කොහොමද අපි මනස සම්පූර්ණයෙන් වෙනස් කරගන්නේ කියන්නේ ස්ථාවර මානසික මට්ටමේ තියෙන සම්පූර්ණයෙන්ම නැති කරගන්නේ කොහොමද? අපි ඇත්තටම කියනවා නම් කොච්චර වර්ධනය වෙන මානසික මට්ටමක කෙනෙක් වුණත් අපිට තියෙන්න පුළුවන් ස්ථාවර මානසික මට්ටමේ ලක්ෂණ දෙක තුනක් හරි තියෙන්න පුළුවන්. ස්ථාවර මානසික මට්ටමේ ඉන්න කෙනෙක්ගෙත් වර්ධනය වෙන මානසික මට්ටමේ ලක්ෂණ තියෙන්න පුළුවන්. ඒත් අපි පුළුවන් තරම් කරන්න ඕන ස්ථාවර මානසික මට්ටමේ මිදිලා වර්ධනය වෙන මානසික මට්ටමේ තියෙන ලක්ෂණ තව තවත් වැඩි කරගන්න. ඉතින් ඒක කරන්නේ කොහොමද කියන එක පොත කියවන් යද්දී ඔයාලට තේරෙයි. ඉතින් මනෝභාවයන් ගැන කතා කරද්දී මේකේ ස්ථාවර මානසික මට්ටම සහ වර්ධනය වෙන මානසික මට්ටම කියන දෙක ගැන අවසාන වශයෙන් මේක සඳහන් වෙනවා. ස්ථාවර මානසික මට්ටම සහ වර්ධනය වෙන මානසික මට්ටම ගැන වෙන වෙනම ස්ථාවර මානසික මට්ටමේ ඉන්න කෙනෙක් නම් එයාට වර්ධනය වෙන මානසික මට්ටමේ ලක්ෂණක් තියෙන්න පුළුවන්. වර්ධනය වෙන මානසික මට්ටමේ ඉන්න කෙනෙක් නම් එයාට ස්ථාවර මානසික මට්ටමේ ලක්ෂණක් තියෙන්න පුළුවන්. ඉතින් සම්පූර්ණයෙන්ම වර්ධනය වෙන මානසික මට්ටමේ සහ සම්පූර්ණයෙන්ම ස්ථාවර මානසික මට්ටමේ ඉන්න අය එහෙම හොයාගන්න අඩුයි. ලක්ෂණ එකක් දෙකක් හරි
ඉන්න පුළුවන්. ඉතින් අපි කරන්න ඕන පුළුවන් තරම් අපේ මේ ස්ථාවර මානසික මට්ටමේ තියෙන දේවල් අඩු කරගෙන වර්ධනය වෙන මානසික මට්ටමකට අනේක. මොකද ස්ථාවර මානසික මට්ටමේ ඉන්න හැමතිස්සෙම බලන්නේ අර Tamanට පහසු සුව පහසු කම්ෆර්ටබල් සෝන් එකක ඉන්න. ඉතින් එතනින් එහාට එයා දෙයක් කරන්න හිතන්නේ නැහැ. ඉතින් අපේ ජීවිතේ සාර්ථකත්වයට යන්න ඕන නම් තැනකට අපි ඉහළට යන්න ඕන නම් අපි අනිවාර්යෙන් වර්ධනය වෙන මානසික මට්ටමකට එන්න ඕන. ඉතින් ඔයාලා මේ පොත අරන් කියවලා බලන්න. ඒක කියවලා බලද්දී ඔයාලා තේරෙයි මේ වර්ධනය වෙන මානසික මට්ටමේ තියෙන වටිනාකම සහ ස්ථාවර මානසික මට්ටමක හැමදාම ඉඳීමෙන් ඔයාගේ ජීවිතේට ඔයා කරගන්නේ ලොකුම පාඩුවක් කියලා තමයි මට කියන්න තියෙන්නේ. මොකද ගොඩක් ඉස්සරහට අපේ ජීවිතේ ඉස්සරහට යන්න පුළුවන් එක නැවතිනවා ඒ ස්ථාවර මානසික මට්ටමේ ලක්ෂණත් එක්ක. ඉතින් කියවලාම බලලා තීරණය කරන්න ඉතින් මොන මානසික මට්ටමකද ඉන්නේ. ඉතින් ඔයා ස්ථාවර මානසික මට්ටමේ ඉන්නවා නම් ඔයා වර්ධනය වෙන මානසික මට්ටමට යන්නේ කොහොමද කියන එක මේ පොත කියවලාම ඔයාට දැනගන්න පුළුවන්. ඔයාලත් පොතක් කියවනවා නම් මේ වගේ තැනකට ඇවිල්ලා කියවන්න නිස්කලංක තැනකට. එතකොට අර අපි කියවන දේ අපේ ඔළුවට යනවත් වැඩි. එතකොට අර අපි අර තියෙන ප්‍රශ්නත් එක්ක ඒවත් ඔක්කොම අමතක වෙලා යනවා මේ වගේ තැනකට ඇවිල්ලා පොතක් කියවද්දි. ඒකේ පොතේ තියෙන දේ හරියටම අපේ ඔළුවට යනවා මේ වගේ නිදහසේ පොත කියවද්දි. විශේෂ කාරණාවක් ඔයාලට කියන්න තියෙනවා. ඉතින් අපේ මේ channel එකේ review කරන ඕනම පොතක් ඔයාලට අපේ මිලදී ගන්න පුළුවන්. ඔයාලට තියෙන්නේ මෙන්න මේ නම්බර් එකට මැසේජ් එකක් දාන එක විතරයි. ඉතින් අපි ඔයාලගේ ගෙදරට මේ පොත ගෙනල්ලා දෙනවා. ඉතින් මේ channel එකේ තියෙන අනිත් වීඩියෝත් බලන්නේ බලලා ඔයාට හිතෙනවා නම් මේ පොත ඔයා කියවන්න ඕනමයි කියලා. ඒ අනිවාර්යෙන් කියව යුතු පොතක් කියලා ඔයාට හිතෙනවා නම් ඔයා මේකට මැසේජ් එකක් දාන්න. ඉතින් අඩුම මිලකට ඔයාට අපෙන් ගන්න පුළුවන්. ඉතින් මේ වගේ ජීවිතේට ගන්න තියක් තියෙන පොතක් අරගෙන වටිනා පොතක් අරගෙන ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලා හම්බෙන්න. එතකන් ඔයාලට පරිස්සමෙන් ඉන්න කියලා ආරාධනා කරනවා. ජය වේවා.